සුබ දවසක් සියලු දෙනාටම ආයෙමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රෙස්ටුරන්ට් ස්ටයිල් එකට චිකන් ගාලික් පාස්තා එකක් ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න විදිහ. මේක ගොඩක්ම රස පාස්තා එකක් වගේම අපිට හරිය ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් තමයි මම මේක හදාගෙන තියෙන්නේ. මම මෙතන 4 දෙනෙක්ට ඇතු වෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන තියෙනවා. මම මේ සේරම පහළ description එකේ දාලා තියෙනවා ඔයාලට ඒක ගිහලා බලා ගන්න පුළුවන්. අපි මුලින්ම බලාගමු අපේ චිකන් බ්‍රෙස්ට් එක සිය කරගන්න කොහොමද කියලා. මම මෙතනදී එක චිකන් බ්‍රෙස්ට් එකක් අරන් තියෙනවා. 4 දෙනෙක්ට චිකන් බ්‍රෙස්ට් දෙකක් ගන්න. මම එකක් කරන විදිය කියලා දෙන්නම් ඔයාලට. අපි මේ විදිහට චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන මම මේකට දාගන්නවා ලුණු තේ හැඳි එකක්. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්. මිරිස් කුඩු තේ හැඳි භාගයක්. සහ පොල් තෙල් මේස හැඳි එකක්. අපි මේ ටික එකට දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දෙපැත්තෙම හොඳට මේක පැතිරෙනකන්. මේ විදිහට හොඳට ගාගෙන අපි මේක විනාඩි 10ක් 15ක් වගේ මේක මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ. හරිද අපේ චිකන් එක සිය කරගන්න මම මේ විදිහට නන් ස්ටික් පෑන් එකක් අරගෙන ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් දාගෙන මේක හොඳට විහිදුවා ගන්නවා. මේක මද රස්නෙන් තියාගන්න අඩු ගින්දරේ මද රස්නෙන් වගේ ඊට වඩා වැඩි කරගන්න යන්න එපා. එහෙම අරගෙන අපේ මේ චිකන් බ්‍රෙස්ට් එක දැන් මේ විදිහට තියාගන්න ඕන. මේ විදිහට මේ චිකන් බ්‍රෙස්ට් එක තියාගෙන විනාඩි 8ක් යනකම් මේක හොල්ලන්නේවත් නැතුව මෙහෙම තියලා තියන්න. විනාඩි 8ක් ගියාට පස්සේ මේ විදිහට එනවා. මේ විදිහට හොඳ ක්‍රස්ට් එකක් එනවා. අඩු ගින්දරේ මද ගින්දරෙන් වගේ තියාගත්තාම මේක කර වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා ඒ කිව්වේ විදිහට ගින්දර තියාගන්න. ඊට පස්සේ මේක අනිත් පැත්ත දාගෙන ඒකෙත් විනාඩි 8ක් මේ විදිහටම ඔයාලා මේක හොඳට සිය කරගන්නයි තියෙන්නේ. මේ පේනවනේ දෙපැත්තම හොඳ කල එකක් ඇවිල්ලා තියෙනවා. විනාඩි 8 ගානේ ඔයාලා මේක තියාගන්න. ඔයාලට හිතෙනවා නම් දෙපැත්ත පොඩ්ඩක් කුක් වෙලා මදි වගේ කියලා. ඔයාලට මේ විදිහට පොඩ්ඩක් හරවගෙන මේ විදිහට තියාගෙන විනාඩියක් වගේ දෙපැත්තම ඔයාලට මේ විදිහට තියාගන්න පුළුවන්. එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පේනවනේ අපේ චිකන් බ්‍රෙස්ට් එකේ හොඳ කල එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් මේක පැත්තකින් තියාගන්න. අපේ පැස්ත එක හදන්න ඕන වෙනවා. මම මෙතනදී ග්‍රෑම් 400ක පැස්ත අරන් තියෙනවා. කිරි කෝප්ප 3යි. පාම් පිටි මේස හැඳි 4යි. බටර් මේස හැඳි 4යි. ගාලික් ක්ලෝව්ස් 8ක් අරගෙන මම චොප් කරගෙන තියෙනවා හොඳට. කෑලි මිරිස් මේස හැඳි 2යි. ලුණු ගම් මිරිස් ඔයාලට අධි ප්‍රමාණයෙන් ගන්න. මුලින්ම අපි අපේ පැස්තා ටික තම්බ ගන්න ඕනේ. අපි මේ විදිහට පොට් එකකට වතුර දාලා ඔයාලා මේක ලුණු රස එනකන් ඔයාලා ලුණු දාගන්න. ලුණු දාගෙන අපේ පැස්තා ටික දාගන්න. එතකොට තමයි පැස්තා වල හරිම රස එන්නේ. මේ ටික ඔයාලා හොඳට තම්බ ගන්න විනාඩි 10ක් වගේ පාස්තා ටික අල් දෙන්ට වෙනකන්. ඔයාලා මේ විදිහට පාස්තා වතුර කප් එකක් වෙනම අරන් තියාගන්න. පස්සේ සෝස් එකට අවශ්‍ය වුණොත් දාගන්න. දැන් අපේ පාස්තා ටික හොඳට තැම්බිලා තියෙන්නේ. හරි දැන් ඔයාලා මේක පෙරා ගන්න. ඔයාලා මේ පෙරාගත්ත පාස්තා ටිකට මේ විදිහට තෙල් ටිකක් දාලා ඔයාලා මේ විදිහට හොඳට ටොස් කරගන්න. එතකොට පාස්තා ටික ඇලෙන්නේ නැහැ. හරි දැන් මේක පැත්තකින් තියාගන්න. අපි දැන් සෝස් එක හදාගන්නයි යන්නේ. ආයෙ පොට් එකක් ලිපේ තියාගෙන මේ විදිහට අපේ බටර් ටික දාගන්න ඕන. බටර් ටික හොඳට මේක මෙල්ට් කරගන්න. බටර් ටික හොඳට මෙල්ට් වුණාම අපේ ගාලික් ටිකත් මේකට දාගන්න සුදු ලුණු ටිකක් දාගෙන හොඳට විනාඩි 2ක් 3ක් වගේ මේක හොඳට කර වෙන්නේ නැති වෙන්න මේක කුක් කරගන්නයි තියෙන්නේ. හරිද අපේ පිටි ටිකත් මේකට දාගන්නවා. ඔයාලා මේ අවස්ථාවේදී ගින්දර තියාගන්න අඩු ගින්දරෙන් මද ගින්දරෙන් වගේ ඊට වඩා වැඩි කරගන්න එපා. හැම මොනොත් මේක කර වෙනවා. ඔයාලා පිටි ටිකක් දාගෙන මේක හොඳට විනාඩි 2ක් වගේ මේක හොඳට කුක් කරගන්න ඕනේ. නැත්නම් අපේ පිටි වල අමු රස එනවා. ඒ මොනොත් සෝස් එක නැති වැඩක් නැහැ. හරි විනාඩි 2ක් වගේ ගියාට පස්සේ ඔයාලා මේ විදිහට කිරි ටික ටික දාගන්න ගමන් මේක කලවම් කරගන්න. කිරි සේරම එකපාර කලවම් කරගන්න යන්න එපා. හැමුණොත් මේකේ කැට හිටිනවා පිටි කැට. ඒකින්ද ඔයාලා මේ විදිහට ටික ටික දාගන්න ගමන් මේක හොඳට කලවම් කරගන්න ගමන් කිරි ටික එකතු කරගන්නයි තියෙන ටික ටික. මේ විදිහට දාගෙන මේක කලවම් කරගන්න. මේක හොඳට කලවම් වුණාට පස්සේ ඔයාලට ඔයාලගේ කෑලි මිරිස් ගම් මිරිස් ලුණු ටික දාගන්න පුළුවන්. ඔයාලා ගොඩක් සැරට කන්න කැමති නැත්නම් කෑලි මිරිස් නොදා ඉන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලා මේක හොඳට කලවම් කරගන්න. දැන් මම මෙතනදී දාගන්නවා අපි කලින් වෙන් කරගත්ත අපේ පැස්තා වතුර ටික. මම මෙතනදී චීස් ටිකක් ඇඩ් කරගන්නවා. ඔයාලට කැමති නම් චීස් ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් කිසිම ගැටලුවක් නැහැ මේකට. මේක දැන් හොඳට කලවම් කරගන්න. අපේ සෝස් එකේ හරි පදම ඇවිල්ලා තියෙන්නේ. හරි පදම ඇවිල්ලා බලා ගන්න මේ විදිහට හැන්දේ පිටිපස්සේ මේ විදිහට ඉරක් යන්දාම සෝස් එක ආයෙ එකතු වෙන්නේ නැත්නම් ඒ අපේ හොඳම පදම ඇවිල්ලා තියෙන සෝස් එකේ. හරිද අපි තඹගත්ත පාස්තා ටික දාගන්න යන්නේ මේකට. පාස්තා ටික දාගෙන මේක ඔයාලා හොඳට කලවම් කරගන්න ඕන. එතන හොඳට කලවම් කරගන්න. ඔයාලට දැන් මෙතනදී ඔයාලට රස බලලා ඔයාලට ලුණු මොන හරි අවශ්‍යයි නම් දැන් දාගන්න පුළුවන්. හරි දැන් අපේ පාස්තා එක සාදාගෙන අවසන්. මේ පේනවා හොඳ ක්‍රීමි ගතියක් ඇවිල්ලා තියෙන අපේ පාස්තා එකට. අපේ චිකන් එක කපා ගන්න ඉතින් බලමු දැන්.
ඔයාලා මෙතනදී පුළුවන් තරම් තියුණු පිහියක් ගන්න බලන්න. ඔයාලා මේ විදියට බර යොදන්න නැතුව මේ විදියට කීයතකින් කපනවා වගේ එමීට මේක පහලට කපා ගන්නයි තියෙන්නේ. බර යොදන්න එපා කිසි කොයිම වෙලාවකවත්. එහෙම වුණොත් මේක කැපෙන්නේ නැහැ. මේක පොඩි වෙනවා. ඔයාලා මේ විදියට එමීට කීයතකින් කපනවා වගේ එමීට බර දාන්න නැතුව එමීට මේක කපා ගන්නයි තියෙන්නේ. මේ විදිහට එක පැත්තකින් අල්ල ගන්න. ඊට පස්සේ මේ විදිහට එමීට මේක කපා ගන්නයි තියෙන්නේ. බර දාන්න එපා. මේ විදිහට ලස්සනට එමීට කපා ගන්නයි තියෙන්නේ. තේරෙනවද? චිකන් එකේ අනිත් කොටසත් මේ විදිහටම කපා ගන්න. ඔයාලා මෙතනදී පුළුවන් තරම් හොඳ තියුණු පිහියක් ගන්න තරමට ඔයාලට මේක ලේසි වගේම පහසුයි. නැතත් ගැටලුවක් නැහැ. ඔයාලා හැමීට මේක කරගන්න. එහෙම වුණොත් මේක කැඩෙන්නේ නැහැ. මේ තියෙන අපේ කපාගත්ත චිකන් එක. හරි දැන් අපේ රෙසිපිය සාදාගෙන අවසන්. ඔයාලට මේ විදිහට මේක ප්ලේටින් කරන්න පුළුවන්. මම මෙතනදී අපි කලින් කපාගත්ත චිකන් ටික දාලා කෑලි මිරිස්, ගම් මිරිස් සහ චොප් පාස්ලි මේක ගානිෂ් එක විදිහට අරන් තියෙනවා. ඔයාලට මෙතන චොප් පාස්ලි නැත්නම් ඔයාලට ගෙදරදී හොයාගන්න පුළුවන් ගොටු කොළ, කෝප්ප කොළ වගේ දෙයක් හොඳට හීනියට පොඩියට කපලා මේක හොඳට ගානිෂ් කරගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. එහෙම වුණොත් අපේ ඩිෂ් එක තව රසවත් වෙනවා, ගුණදායක වෙනවා. ඔයාලා තවදුරටත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් ඔයාලට තවදුරටත් මේ වගේ රෙසිපි දැන ගැනීමට අවශ්‍යයි නම් මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඔයාලා හමු වුණු තුරු ඔයාලට සුබ දවසක්.